කෙල්ලෙක් වාට ආදරේ නම් කොල්ලන්ට කරන්න බැරි වැදගත් දෙයක් එයාට වුණා. වාට ගර්ල් කෙනෙක් ඇත්තටම ආදරේ නම් එයාගේ මුළු හදවතින්ම ආදරේ නම් ඒ කෙල්ලට වැඩක් නැහැ කවුද එයාගේ සෝෂල් මීඩියා වලට මැසේජ් කරන්නේ කොච්චර සල්ලි තියෙන කොල්ලෙක්ද මොන වගේ යාන වාහන මොන වගේ හය ලෙවල් එකක ජීවත් වෙන මිනිස්සෙක්ද කියලා. ඒ කෙල්ලෙක් ඇත්තටම එයාගේ රිලේෂන්ෂිප් එක ඇතුලේ එයා ෆුලි කමිට් නම් ඒක එයා කිසිම වෙලාවක වෙනස් කරන්න ලෑස්ති නැහැ. බාහිර දේවල් වෙනුයි. එයාගේ ආදරේ ඇත්තටම ඇතුලෙන් එන්නේ. හැබැයි කොල්ලෙක් විදිහට ඔයා ඒ ආදරේ රැක ගන්න බැරි නම් කොල්ලෝ ඒක ඔයාට මිස්සුන මැණික් ගලක් කියලා හිතාගන්න වෙනවා. බොරු කතන්දර ඕනේ නෑනේ. හැම කෙල්ලම ඔයාට එක වගේ ආදරේ නෑ කියලා දන්නවනේ. මොකද කොල්ලෙක් විදියට ඔයාට රිලේෂන්ෂිප් 2 3 4 5 මම දන්නේ නෑ ලිස්ට් එක ওই විදියට ගිහිල්ලා ඇති. කෙල්ලන්ටත් එහෙමයි. හැබැයි මං කියන්නේ කොල්ලෙක්ට Tamanට දැනෙන ආදරයක් හම්බුනොත් කිසිම වෙලාවක ඒක මිස් කරගන්න එපා. මොකද ඒ වගේ කෙල්ලේ ලේසියෙන් හොයාගන්න බෑ. ඒක නිසා යාළුවා මේ වගේ ගර්ල් කෙනෙක්ගේ ලව් එකක් ඔයා ගාවත් තියෙනවනම් යාළුවා ඒක ප්ලීස් ප්‍රොටෙක්ට් කරගන්න. මොකද ඒ වගේ ආදරයක් නැති වුණාන් පස්සේ ඔයා හොඳටම දන්නවා ඒ වගේ ගර්ල් කෙනෙක් ආයෙ වට කවදාවත් හොයාගන්න බෑ කියලා.